මෙතන තියෙනවා Johnson 48 CDA යුනිට් එක. මේක බැටරි මොඩල් එක නෙමෙයි, මැගින්ටෝ මොඩල් එක. Johnson Hero Honda වලට ගන්න පුළුවන් පල්ස් කොයිල් එක. එතකොට මේ තියෙන්නේ ඩියෝ එකේ හෙඩ්ලයිට් ක්ලිප් එක. ඩියෝ හෙඩ්ලයිට් ක්ලිප් එක කිව්වම වෙනවා. මේ තියෙන්නේ CDA එකට යන ක්ලිප් එක. මේ ක්ලිප් එකත් අපිට ඕන වෙනවා CDA එක හයි කරන්න. මේ තියෙන ස්ටාර්ට්අප් කිල් එක. දැන් පල්ස් කොයිල් එකට මේ විදිහට හෙඩ්ලයිට් ක්ලිප් එක හයි කරගන්න ඕගොල්ලෝ. හයි කරගත්තට පස්සේ ඊළඟට ෆයිල් එක ඇතුලේ තියෙන ගවනරේ ගලවලා අයින් කරගන්න. අයින් කරගන්න ඕනේ ඒක. ඊට පස්සේ ඇතුළේ වහර හයි කරලා තියෙනවා කියන්නේ ඒක ගන්න උඩර කොයිල් එක. කොයිල් එක පල්ස් කොයිල් එක තියෙන හයි කරගන්න. ඊළඟ මේකේ වයර් ටික කොයිල් එකක් ගලවලා ඉවරලා ඒ වයර් එක තියෙන්නේ ඔරිජිනල් විදිහට අලුතෙන් අපි එකතු කරලා තියෙන කොයිල් එකේ ඉන්ජන් කියලා කියන එක තමයි පාස් කරන්න. ඒක නෑ. මොනවද පල්ස් කොයිල් එක හයි කරලා තියෙනවා. එතකොට පල්ස් කොයිල් එක ඉදිරි පොඩ්ඩක් මේ විදිහට හයි කරගන්න. ඕනෙක එක කරගන්න විදිහට අලුතෙන් තමයි හයි කරලා තියෙන්නේ ෆ්ලයි වීල් එකේ ටයිමින් එක හදා ගන්න විදිහ මේ තියෙන්නේ. හවුසින් එකේ තියෙන මාක් එකට ෆ්ලයි වීල් එකේ මාක් එක අරගත්තාම ඔන්න ඔය විදිහට තමයි පල්ස් කොයිල් එක ගාවට ටයිමින් එක සෙට් වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට සෙට් වෙන්න ඕනේ. ඔය පාසල තියෙන්නේ ගවර්නර් එකේම ඇතුලේ තියෙනවා පොඩි අඬු දෙකක් වගේ කෑල්ලක්. ඒන් එකක්ම ගලවලා තමයි ෆ්ලයි වීල් එකට පාස් කරලා තියෙන්නේ. F මාක් එක උතන F මාක් එකට චූට්ටක් මෙහාට වෙන්න උනත් අවුලක් නෑ තිබ්බට. ඔය තියෙන්නේ කියලා තියෙන කෑල්ල. මොකක්ද කියලා ඔයාලට දැන් අමතක ගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල. අපි ගලවපු ගවර්නර් එකේ ඔන්න ඔය කෑල්ල තමයි ඔය තියෙන්නේ. තමයි එතනට පාස් කරන්න තියෙන්නේ. ඔය ලොක් එකේ පිටින්ම මේක ගලවලා එනවා. ඊළඟට මේ තියෙන්නේ ප්ලැටිනම් එකේ කලින් තිබ්බ වයර් එක තමයි කොයිල් එකට ඩිරෙක්ට් දීලා තියෙන්නේ. ප්ලැටිනම් කොයිල් එක අයින් කරලා තියෙන්නේ. ඒක ඔරිජිනල් ලයින් එකෙන්ම එළියට ගන්න පුළුවන් නිසා. එතකොට ඔරිජිනල් ක්ලිප් එකේ මෙන්න විදිහට මෙන්න මෙතනින් තමයි මේ ලයින් එකේ පවර් ලයින් එක එළියට එන්නේ. ඒක කෙලින්ම දීලා තියෙන්නේ CDI යුනිට් එකේ ඔන්න ඔය කහ පාට වයර් එකට. ඔන්න දකුණු පැත්තේ යට ලයින් එකට තමයි කොයිල් එකේ එන ලයින් එක. උතන අපි හමුනපු වයර් එක කෙලින්ම ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ CDI එක අතර ගත්තාම ඔන්න ඔය දකුණු පැත්තේ යට තියෙන ලයින් එකට. එතකොට ඔය උඩ තියෙන නිල් පාට ලයින් එක ඔන්න ඔය නිල් පාට කොයිල් මේ CDI එකෙන් එන වයර් එක ඔය කහ පාට වයර් එකකට මැද මගදී සම්බන්ධ වෙනවා. ඒක කෙලින්ම යන්නේ CG එකේ බෝතල් කොයිල් එකට. ඒක කෙලින්ම බෝතල් කොයිල් එකට තමයි හයි වෙන්නේ. ඊළඟට කොළ පාට වයර් එක කෙලින්ම ඔය නිල් පාට වයර් එකකට මගදී දික් කරන හින්දා ජොයින් කරලා තියෙන වයර් ටික ඔය නිල් පාට වයර් එක කෙලින්ම යන්නේ පල්ස් කොයිල් එකේ නිල් පාට වයර් එකට. මම පාටට පාට අනුව තමයි අරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්නත් ලේසියි. තව කෙනෙකුට ආයි මොනවා හරි රිපෙයාර් එකක් තියෙනවා නම් බලලා කරගන්න. කාකතම හරි කාලෙක ඒගොල්ලන්ට ඕන වෙන ලේසි වෙන හින්දා මේ නිල් පාට වයර් එක කොළ පාට සවි වෙලා තියෙන්නේ. කොළ පාට එක කෙලින්ම අත් එක විදිහට අරගෙන පල්ස් කොයිල් එකේ අත් එකටයි එතනින්ම අර එනේ තද කරන තැනට මං එන්ජින් එකට අත් කරා. ඒ කියන්නේ ඔය කොළ පාට වයර් එක කෙලින්ම ඇවිල්ලා ඔය පල්ස් කොයිල් එකේ යටින් එන්ජින් එකට අත් වෙනවා වගේම පල්ස් කොයිල් එකේ අත් එකත් එතන තමයි දීලා තියෙන්නේ. ඔන්න ඔයාලට පේනවා ඇති. ඊළඟට මැද තියෙන දුඹුරු පාට වයර් එක මැද්දෙන් ඔය ක්ලිප් එකේ නිල් පාටට ඇවිල්ලා ඒ වයර් එක මගදී දුඹුරු පාට වයර් එකකට සෙට් වෙනවා. තියෙන්නේ නිල් පාට වයර් එක ක්ලිප් එකේ මැද යට තුනක් වෙන ලයින් එකේ මැද ලයින් එක කෙලින්ම යතුරු කට එනවා.
කළුයි සුදුයි ඉරක් එන වයර් එකක්. අන්න ඕකට තමයි හයි වෙන්න ඕනේ. ළඟට ඔය ටික හොඳට ටේප් කරගන්න. මතක ඇතුව බෝතල් කොයිල් එකේ ලයින් එක වෙනම වයර් හනස්සෙන් ගලවලා අරන් CDI එකට ඩිරෙක්ට් දෙන්න. අපි වැඩේ කරලා තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් කරන්ට් එක එන්නේ කොහොමද කියලා. ස්ටාර්ට් කරන්න මේක හෙඩ් එකේ ටැබ් කවරේ දාලා සයිලන්ස් එක හයි කරන්න. ඉවර කරන්න ඕනේ. එතකන් අපි දැනට මම මේ වැඩේ කරන ගමන් මේ වීඩියෝ එක ගත්ත හින්දා අපි පොඩ්ඩක් චෙක් කරන්න කියලා. අපේ වැඩේ සාර්ථකයි. ඊළඟට ඉතුරු ටික අපි හයි කරලා බලමු.